වල නම් 4 දෙනෙක්වත් කලන්තේ දානවා. ඔය ඒක හැම වෙනවනේ. ඔය ඔහොම ඉන්න බෑ. එහෙනම් පුළුවන් තරම් අර හුලං වදින්න ඉන්න. මේක ඉතින් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය පොඩි කට්ටිය ගැන ටිකක් බලන්න. මං ඉතින් මේ අත්දැකීමෙන් කියන්නේ හොඳේ. ඒ කියන්නේ ඉතින් මන්නේ මේ වේදිකාවේ ඉන්නේ. එතකොට හැමදාම මට තමයි කලන්තේ දාලා උස්සයි යන්නේ උවයි. හැමදාම අන්තිමේට නවුස් කරනවා එක්ක යතුරු වැටලා නැත්නම් පර්ස් එක වැටිලා. ඊළඟට ෆෝන් එකයි පර්ස් එකයි පරිස්සම් කරගන්න. දෙනවා ෂොට් එක හොඳේ සුරුස් ගාලා අනිත් පැත්තට. බනහණ්ඩාව කියලා නෑ. මම මේ කියන්නේ අත්දැකීමෙන්. අය ඔව්ව නැති වුණාට පස්සේ කියලාටත් තියෙනවා. එහෙම කියනකොට සේරම සාක්කු දානවා අත්වලට. ඔය ඒවා පරිස්සම් කරගන්න වැඩි හිටියෝ පොඩි හිටියෝ ගැන හිතන්න. බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. පින්නතුනේ දැන් මම මේක ඉවරලා ආපහු වේයන්ගොඩ යන්න ඕනේ. උදෙත් කොළඹ ඉඳන් ආවේ. ඒත් උදෙත් බණක් කියලා එකක් පටිගත කරලා දැන් වේයන්ගොඩින් කතා කරනවා. දැන් කට්ටිය ඉඳගෙන ඉන්නවලු. මං තව මෙහි බණ. ඔව් මෙලෙසම කට්ටිය ඉඳගෙන ඉන්නවා වේලාසන ගිහිල්ලා. පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවාම හරි කලාතුරකින් තමයි ওই විදිහට ඉඳ හම්බෙන්නේ. කොයි විදිහටද? ඔය අතපය හොඳට වැඩ කරනවනේ. තාම ඇවිදින්න කරන්න පුළුවන්. නේ හොඳට ඔට්ටු තට්ටු වෙන්න පුළුවන්. ඔය භාග්‍ය ජීවිතේ කීයෙන් කී දෙනාටද හම්බෙන්නේ? මනුස්සෙක් වෙලා ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ප්‍රමුඛ සහ එකම කාරණය තමයි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා තේරුම් ගන්න. කොයි වෙලාවටද ඔක තේරුම් ගන්න ඕන? මේක මැරෙන්න කලින් තේරුම් ගන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. මම නම් හිතන්නේ මිනිස්සු වෙලා උපදී කියලා. ඇයි? පින්නතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක මේ අතිශය දුර්ලභයි. නේ දුර්ලභංච මනුස්සත්තං. මේ දුර්ලභයි. මිනිසත් භවය හරි දුර්ලභයි පින්නතුනේ. ඒකයි මේක නාස්ති කරගන්න එපා කියන්නේ. මොනාගෙන්ද නාස්ති වෙන්නේ? පින්නතුනේ බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕනේ. මිනිසත් භවයක් ලැබපු එකෙන් අපිට ගන්න තියෙන ඉහළම ප්‍රයෝජනය තමයි ඔය මෙවුවා ඉතින් හෙට ඉඳන් පටන් ගන්න ඕනේ. කලන්දම නෑ. ඔය කට්ටිය වෙහෙලු නෙමෙයි පෙන්නන ටිකක් ඔය යාර පුළුවන් තරම් නේ ඈත් වෙලා ඉන්න. මොකද ගොඩක් වෙලා ඉන්න බෑ ඔය දාඩිය සරටත් එක්ක අමාරුයි. පොඩි කට්ටිය ළඟ ඉන්න කෙනා ගැන හරි අවධානයෙන් ඉන්න.
ඒකයි මං අයත් කියන්නේ මේ හුලන් ටිකක් වදින්න ඉන්න කියලා. පින්නතුනේ ලැබපු මිනිසත් භවයේ තුල හරි පරිස්සමට කාලය ගත කරන්න ඕන. ඔය පින්දහම් සිද්ධ කර ගන්නත් ඔය දැන් කියන්නේ එහෙම නැහැ හාඳුරුවන්ගේ කට කියලා හොඳේ. ඔය මම කියන්නේ ඉතින් වෙනද පින්දහම් සිද්ධ කර ගන්නත් වැඩිපුරම අකුසල් කරගන්නත් ලේසි පහසු ආත්මය මොකද්ද? දැන් ඔය දෙකෙන් මොකද්ද තේරුම් තෝරගන්න? මෙතෙක් මේ ජීවිතේ ලැබපු ඉන්ද්‍රියන් වලින් අපි වැඩිපුරම කරලා තියෙන්නේ මොනවාද? ඔය උදාහරණයක් විදිහට බලන්න දැන් පින්නතුනේ කටම බලන්නකෝ. ඔය කටෙන් මේ ශරීරයෙන් අපේ මිනිස්සුන්ට කණ්ඩ බුදියන්වත් වෙලාවක් තියෙනවද? මිනිස්සුන්ට වැඩිපුරම මේ කටෙන් කරලා තියෙන ඔය කණ එකට අමතරව මොනවාද? කියවන එකද? කටෙන් කතා කරන්නේ නැත්නම් කොහෙන් කතා කරන්නද? මේ පිට වෙන හැම වචනයක්ම කටෙන් පිටවන හැම වචනයක්ම පාවිච්චි කරලා තියෙන පින්නතුනි අපිට දනුන්ටද? sannivedana කරගන්නෝ. කට පාවිච්චි කරන්න ඕන කුසලයේ පිණිස. අපි වැඩිපුරම කරන්නේ කට අවභාවිතා කරන එක නෙමෙයිද? හෙට ඉඳන් කිසි කෙනෙක් කට අවභාවිතා කරන්න එපා. කොහොමද කට අවභාවිතා කරන්න නැතුව ඉන්නේ? පුළුවන් තරම් කට භාවිතා කරන්න කුසලයේ කියන්න බලන්න කටෙන් කරගත්ත කුසලය. එහෙම මතක හිටින කටෙන් කරගත්ත පින්කමක් කියන්න බලන්න. මේ කටෙන් පින්කම් කරන්න පුළුවන් හරියට. හරියට කටින් කුසල් සිද්ධ කරගත්ත හැකි. ඔය කටින් බැරි දාන එකගේ හොඳ කියන්න බෑද? කවද්ද කිව්වේ? නැහොම නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. කවද්ද අන්තිමේට ගෙදර බිරිඳගේ ගුණයක් කිව්වේ? අය මේ රටේ ලෝකෙ මිනිස්සු ගැන නෙමෙයි මම මේ කියන්නේ. කවද්ද අන්තිමේට ස්වාමියාගේ ගුණයක් කිව්වේ? ඔව මතක් කරන්න ඕන ඉඳගෙන හොඳේ. ඔහොම මතක් කරන්න. කවද්ද දරුවෝන්ගේ හොඳක් කිව්වේ? ඔච්චරයි ගෙදර ඉන්නේ. බිරිඳ ස්වාමියා දරුවෝ. ඔය තුන්ගොල්ල අනේකාගේ හොඳක් ගුණයක් කියපු දවසක් තියෙනවද? මිනිස්සු වැඩි පුරම කටින් මොනවාද කරන්නේ? අනේකා විවේචනය කරන එක. අනේකාට වැරදි කියන එක. අනේකට දුස්පරොස් කියන එක. අදිෂ්ඨාන කරගන්න හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් හරි රිදෙනවා නම් කුණුහරුපයක්වත් කියන්න එපා. පැහැදිලිද මං කියන්නේ? දැන් මේ වෙනකොට ඔය කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා ඇද්ද? නෑ එකත් මතක් කරන් ඉන්නකම. කොහොමද දෙකට වැඩි? වැඩි නැද්ද? පහක්වත් කියලා තියෙනවනේ මේ වෙනකොට. මොන පගෝදි ගණන් කුණුහරුප පල්ල ඇදින මේ වෙනකොට. ඇයි
ඇත්තටම ප්‍රශ්නයක් අහන්නද? මොකටද කුණුහරුප කියන්නේ? ඔහොම හදවතින් තට්ටුවක් දාලා අහන්න මොකද්ද තියෙන ලාභය? මොකක් හරි කරන කියන එක ප්‍රතිඵලයක් තියෙන්න බෑ. මොකද්ද තියෙන ප්‍රයෝජන? මේ පැතිවල බොනවද නැහැ? සහතිකම දන්නේ නැති ඉඳන් නැතුව ඇති. වාද්දුව හොඳයි. ඔය තුන්ගේ රියැක්ෂන් වලින් හිතෙන් අනෙක් සේරම් පැතිවලට වඩා වාද්දුවේ පැලනවා කියලා. එහෙනම් මම මේ කියලාම ඉන්නවා. මේ තාත්තලාගෙන් අහන්නේ හොඳේ. දැන් කොහොමත් මේ වෙනකොට කුණුහරුපෙන් බැලලානේ තියෙන්නේ බිරිඳනේ. බැලලා නැද්ද? කී ගමනක් විතර බැලලා තියෙනවා. නෑ නේ ඒකත් ඔහොම කල්පනා කරන්න ඉන්න ගම. කී ගමනක් මේ වෙනකොට වේසි කියලා බැලලා තියෙනවා. ඇයි වාදුවේ පැත්තේ බොන්නේ නැහැනේ බොන්නේ නැති හින්දා බයින් නැතුව ඇති. නෑ අර බොන පැත්තේ ඔහොම බයිනවා ඒකයි. කවුරු ඉස්සරහද බයින්? ඈ දරුවෝ ඉස්සරහලු බයින් අනිත් පැත්තේ නම් වාදුවේ තමයි දරුවෝ ඉස්සරහ බයින්. වෙනතුනේ ඇයි ඒ බෑන්නේ? තියෙන කතකම වෙන මොකද්ද? තියෙන නොහැදිච්චකම වෙන මොකද්ද? ලැබපු මිනිසත් භවයේ වටිනාකමක් දන්නේ නැති එක. කතා කරන්න පුළුවන් එකේ වටිනාකම දන්නේ නැති එක. තියෙන පව්කාරකම වෙන මොකද්ද? අපේ අම්මලා මේ වෙනකොට තාත්තලාට කී පාරක් බැනලා තියෙනවා. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අපූර්වට අම්මලා තාත්තගේ තියෙන වැරදි සේරම කාත් එක්කද කියන්නේ? දරුවන්ට පාඩම් විදිහට උගන්වන්න. තාත්තගේ තියෙන වැරදි සේරම කාට මේ කියන්නේ නැද තොපේ ගා මෙහෙමයි කියලා. තාත්තගේ වැරදි දරුවන්ට උගන්වනවා. එහෙම හරියනවද? මේකේ මේ මහා ලොකු වැඩක් නෑ. තුන් දෙනා ඉන්නේ. දරුවෝ බිරිඳ ස්වාමියා ඔච්චරයි. අය ගෙවල් වල 700ක් ඉන්නවද? ඇයි ඉතින් ඔය තුන් දෙනාට හරි සතු ඕකනේ ප්‍රශ්නේ. මේ තුන් දෙනා අතර ගනුදෙනුව කරගන්න බැරි එක නෙමෙයි තියෙන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? මේ පැත්තේ වල අර දේවාල ගායේ තියෙනවද නැහැ? නෑ අර පොඩ්ඩ බැරි වෙච්චාම බැරි වෙලාවත් ගෙදර සේරටම එකපාර උණ හැදුනොත් මොකද කියන්නේ? අර හුණියන් කරලා අල්ලපු ගෙදරේ. බෙහෙත් ගත්තාම හුණියම අඩු වෙනවා. මේ එව්වට වෙනම බෙහෙත් ගන්න දොස්තරලා හම්බෙලා. මානසික ලෙඩ. මේ තුන් දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරිකම මිසක්කල් හේතුව මොකද්ද තුන් දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරි? කාරණා කීපයක් බලපානවා. මං අර ඔය රේල් පාරේ ඉන්න අම්මලාට තාත්තලාට කියන්න කෝච්චි යනව නේද? පරිස්සමට ඔය ඈතින්ම ඉන්න රේල් පාරේ ඉන්න කට්ටිය. මේ තුන් දෙනාට ඉන්න බැරි හේතු කාරණා බොහොම කීපයක් තියෙන්නේ. පළවෙනි එක ඔය මේ පැත්තවල කුඩු අයිස් එහෙම තියනවද නැහැ? නැතුව ඇති. වාද්දුව හොඳයි. බොන්නෙත් නැහැ, කුඩු අයිසුත් නැහැ. නෑ බොහෝ පැත්තවල තියෙනවනේ හරියට. පින්නතුනේ පළවෙනි කාරණේ තමයි අනෙකට ගරු කරන්න දන්නේ නැති එක.
ඔය කොල්ලෝ අම්මලාට තාත්තලාට තාත්තෝ කියලා නෙමෙයි කතා කරන්නේ. මේ වයසක තාත්තට නාකියා කියලා බයිනෝ. බයින්නේ නැද්ද? මං ඒ කියන විදිහටම කියන්නද? අපූර්වට කියනවා තෝගේ වැඩක් බලාගෙන හිටුලු. කාටද කියන්නේ? තාත්තට කියන්නේ. ජීවිතේ පුරුදු වෙන්න. අනෙකට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න. බුදුවරු ගන්නන්න. ගාර වෝච නිවාතෝච. හොඳ නිහතමානී මනුස්සයෙක් වෙන්න. මේ යන ගරු කරන එක නිහතමානී එක දරුවන්ට පුරුදු කරන්න. දරුවා බඩේ ඉන්න දායිදන් සමහර විට අහලා දෙන්න කුණුහරුප. ඔය අපේ OIC මහත්තයා කියනවා ඒ හාමුදුරුවනේ ජීවිතය දැකපු අප්‍රසන්නම සිදුවීම් පොලිස් රාජකාරිය ඇතුලේ බඩදරු අම්මලා එනවලු පැමිණිලි කරන්න. මොනා කියලාද? මිනිහා ගහනවා කියලා. එහෙම නැද්ද? බඩදරු අම්මලා ඇවිල්ලා කියනවලු ඇද ඇද ගහනවා කියලා. ඔය හැන්දෑවට කෙලලා කියන්නේ මේ බීලා ආපුවාම ඔය සමහරක් කොල්ලෝ බලන්න ඔය පැටවුන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුංගල පොලවක් හරි තියෙනවා. හකු පුරවගෙන ඉන්නේ මොනාගෙන්ද? ඔය දුංගල කුඩු වලින්. මේ ඉස්කෝලේ 10 පන්තියේ කොල්ලගේ සාක්කුවේ පෙති කාඩ් එක මේ වාද්දුවේ සියලු දෙනාට බොහොම කරුණාවෙන් සිහිපත් කරන්න. තරුණ මහත්තුරුන්ට කියන්න. බාහිර කිසිම දෙයකින් කිසිම මත්ද්‍රව්‍යකින් කිසිදු තෘප්තියක් නම් හොයන්න යන්න එපා. ඔය නේ ඔය කඩවල් වල වැඩ කරන ළමයින්නේ පොඩි කොල්ලෝනේ හරියට ඇඟප්පතක්වත් නැහැ. මේ කඩෙන් අරන් කාපියව කොමන හරි ඒවත් නැහැ. කාගෙන් හරි ගිහිල්ලා පෙති කාඩ් එකක් ගන්න. දවස් 30ම ඌව ගන්න යකඩ කෑලි බෝතල් කෑලි එක්කහුව කරලා මොකද කරන්නේ? කුඩු පැකට් එකක් නේ. මේවා විකුණන උදවියට කියන්නේ ඕවා නවත්තලා දාන්න. පාවිච්චි කරන මහත්තුරු මේවා නවත්තන්න. මේක හරි ව්‍යසනයක්. මේක පිළිකාවක්. ඛේදනීය තත්ත්වය කොච්චරද කියනවා නම් එක අම්මා කෙනෙක් කතා කරනවා. හාමුදුරුවනේ උදේ අම්මා වැඩට යන්නේ ඇයි? පුතාට කුඩු ගහන්න සල්ලි දෙන්න. අම්මා වැඩට යන්නේ. සමහර අම්මලා වැඩට යනවා ස්වාමියාට කුඩු ගහන්න සල්ලි දෙන්න. ඒ අම්මලා අපූර්වට අල්ලපු ගෙදරට hina වෙලා ඉන්නවනේ. ඇයි මං ඇහුව මොකටද ඉතින් වැඩට යන්නේ? හාමුදුරුවනේ එහෙම නැත්තම් උදේට කෑ ගහනවලු. එතකොට ලැජ්ජයි බෑලු.
ඒ ලැජ්ජාව මකා ගන්න. අපි දන්නවා මේ අතර ඕන තරම් එහෙම අම්මලා ඉන්නවා. මේ කරාමු දෙක විකුණලා දෙන්න වෙනවා. ඕන තරම් හම්බෙනවා පින්නතුනේ එහෙම. මුළු සේ සතම ගෙදර තියෙන අන්තිම රයිස් කුකර් එකත් විකුණනවා. මොකේද? කුඩු ගහන්න. දැන් ඔය මෙහෙම කියනකොට කියනවා නවත්තන්න බෑලු. අහලා තියෙනවා සීක් එක. ඒක වුණාම ඕනෑමලු. ඔය එහෙම කොල්ලෙක් මට කියලා දැන් ඒ කොල්ලා මාස 6කට ඇතුලේ. දැන් ඇතුලේ කොහොමද කරන්නේ? එහෙම වෙවුලනකොට දෙනවද ගෙනල්ලා ජේලල්ලා? ඉතින් ගුටි තමයි. වෙන මොනවද දෙන්නේ? අර බන්ධනාගාරට ගිහම කුක්කෝ වගේ පින්නතුනේ. ඔය මෙහෙ කියනව නේද බීඩියක්වත් නැතුව වැසිකිලි යන්නේ නැහැ කියලා. මේ කොල්ලොන්ට දෙන පිස්සි. සමහර උදවිය ඉන්න උදේට දුමක් නැත්තම් වැසිකිලි යන්නේ නැලු. බන්ධනාගාර ගිහපුවම ඔබ මොකවත් අපූර්වට ඉන්නවා පින්නතුනේ. එහෙනම් මේ මානසික ලෙඩ නෙමෙයිද? ඇතුළට ගිහපුවම කවුද වදෙන්නේ? මේ නවත්තලා දාන්න. කාලෙකින් හම්බෙච්ච මේ මිනිසත් භවය මේකෙන් හොඳට මේ තරුණ මහත්තුරු වැඩක් ගන්න ඕනේ. ඒ නිසා මේ ගෙවල් වල හරි හොඳට කට්ටියම ඉන්න ඕනේ. කොහොමද ඉන්නේ? එක අහුවෙන්ද මේ තාත්තලත් පටන් ගන්න ඕනේ. අම්මා තාත්තා පටන් ගන්න. එකටම හොඳට අනේකට කතා කරන්න පුරුදු වෙන්න. කිසිම දරුවෙක් පිට යන්න දෙන්න එපා අපේ ආචාර ධර්ම භූමිකාවෙන් පිට. තරුණ මහත්තුරු දෙමව්පියෝ මතක තියාගන්න. මේ දැන් කියන හැම වචනයකටම වග කියන්න දවසක් එනවා. කරන හැම දෙයකටම වග කියන්න දවසක් එනවා. මේ හැම එකක්ම විඳවන්න වෙන දවසක් එනවා. ඒ නිසා මේ ජීවිතේ පුළුවන් තරම් බලන්න එකදු අකුසලයක්වත් සිද්ධ කරගන්න නැතුව ඉන්න. මේක අපි තනියෙන්මයි භුක්ති විඳින්න වෙන්නේ. මේ වේදනාව මෙහෙම කිව්වට තේරෙන්නේ. ඕක තේරෙන්නේ අවසානයේ මරණ මංචකේ ඔට්ටු වෙනකොට විතරයි. එකයි මං යෝජනා කරන්නේ හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපෙන්වත් කතා කරන්න එපා. මොකද නැතත් ඔය දෙකවත් හදාගන්නකෝ. ඔය එතකොට අර වෛරය උත්පාදනය වෙන එක නවතිනවා. ඔය ජීවිතේ දැන් මම මේක කියනකොට හැම කෙනාම වෙන වෙනම පුද්ගලිකව හිතන්න ඕනේ. හිතේ හතුරෙක් නැද්ද? තරහකාරයෙක් නැද්ද? හැම කෙනෙකුටම හතුරෙක් ඉන්නවා. හැම ඒ හතුරාගේ ස්වභාවයත් මං කියන්නම් අර එක සෙන් කතාවක කියනවනේ. බිරිඳ මරුණට පස්සේ එනවා පින්නතුනේ හාමුදුරු කෙනෙක් පිරිත් කියන්න. හාමුදුරුව පිරිත් කියලා ඉවරලා සියලු දෙනාටම පින් දෙනවා.
සියලු දෙනාටම පින් දීලා ඉවරනකොට මිනිස්සයා කියනවා හා සේරටම පින් දෙන්න බෑ බිරිඳට විතරයි පින් දෙන්න ඕන. හාමුදුරුවෝ තේරුම් කරලා කියනවා සේරටම පින් දෙනකොට පින් වැඩි වෙනවා විතරයි අඩු වෙන්නේ නැහැ. අන්තිමට අර මිනිස්සයා කියනවා සේරටම දෙන්න හැබැයි අර අල්ලපු ගෙදර මිනිස්සයන් නම් දෙන්න එපා. ඔහොම හතුරෙක් අපි සේරටම ඉන්නවා. ඔය කියනවා නේද ඔවුන්ට කෙරුවට වැඩක් නැහැ කියලා. එහෙම කෙනෙක් නැද්ද? කියන්නේ නැද්ද ඔවුන්ට කොරණකම් විතරයි කියලා? ඔහොම කෙනෙක් හැම කෙනෙකුටම ඉන්නවා. ඒ මිනිස්සයා ගැන තියෙන වෛරය දැන් නවත්තන්න. සමහරු කියනව නේද පින්නතුනේ තෝ කනවා කියලා කියනවනේ. කනවා කියනවා කපනවා කියනවා. ඔය අතපය වලංගු තියෙන කාලේ ඔවා කිව්වට කෙරුවට මොකද? මේකේ මේ අවුරුදු 7-800ක් ඉන්නේ බොහොම පුංචි කාලයයි ඉන්නේ. ශික්ෂණය කියන එක අපි තුල නඩත්තු කරගන්න ඕනේ. හික්මීම කියන එක අපි තුල හදාගන්න ඕනේ. මෙව්වක් ගෙවන්න වුණාම කවුද පින්නතුනි මහා 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු දරුවේ? මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට පුදුම 이르දි ප්‍රාතිහාර්යයක් තිබ්බේ. කොච්චරද කියනවා නම් ඒ 이르දි ප්‍රාතිහාර්ය පෑම භාග්‍යවතුන් වහන්සේ බණ කියනකොට මේ අත වක් කරගෙන ඉන්නකොට දික් කරන සැනින් තව්තිසාවට වැඩලා එනවා. ඉතින් ඔය කෝටි ගාණක් මහරහතන් වහන්සේලා අතරින් අගතනතුරු වෙන්නත් ඒක හොඳම ක්වොලිෆිකේෂන් තියෙන්න බෑනේ. ඒ සුදුසුකම් ටික තිබ්බා. මොනවාද සුදුසුකම්? වෙනදන අග්ග ශ්‍රාවකයෙක් වෙන්න කල්ප කීයක් පෙරම් පුරන්න ඕනද? ඕම් පටන් ගන්න අද ඉඳන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අගසව් තනතුරු ලබන්න අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. කොච්චරද? අසංකේය වූ අවුරුදු කීයක් වගේද? කල්පනා කරන්න එපා මොලේ විකාර වෙනවා. අසංකේය වූ කල්ප ලක්ෂය. මහා ශ්‍රාවකයෙක් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. අරකට අසංකේය ගණන් පදන් නෑ පින්නතුනේ. දැන් හිතන්නකෝ මේ සුඩ කෝප්පයක් තියෙන මම මේ ගව් ගණන් වලවල් ගන්නෙ නෑ මේ කෝප්පේ ගන්න. පින්නතුනේ තියෙන්නේ නම් මේ ගව් 8ක් දිග ගව් 8ක් පළල වලක් අවුරුදු 100කට සැරයක් අබෑටේ ගානේ දාන්නලු. ඒ වල ඕනේ මේ කෝප්පේ ගමු. ඔය සේරම අතහැරලා ගත්තේ පොඩි කෝප්පයක් හොඳේ. ඒ ගව්ව දාපුවාම කිලෝමීටර 8ක්. මේ කෝප්පෙට අවුරුදු 100කට සැරයක් අබාට දාලා අබෑටයක් එක බැගින් දාලා පිරෙයි හැකිද? කෝප්පේ නෙමේ හොඳේ අර ගව් ගණන් ලොකු වලක් පුරවන්න තියෙන්නේ. මම අර හිතා ගන්න බැරි හින්දා කෝප්පේ කිව්වේ. එලෙස අසංකේය වූ කල්පලක්ෂය. ඒ උත්තමයත් අන්තිමේට පිරිනිවන් පෑවේ කොහොමද? අර පළවෙනි දවසේ අර දොරේ යතුරු හිලෙන් වැඩියන 이르දියේ හොරු ගහන්න එනකොට ඊට පස්සේ වහලේ මේ උළු ඈත් කරන් වඩින්න ඇති වහලෙන් වැඩිය අහසින් වැඩිය. අන්තිම දවසේ ගුටි කාලානේ පිරිනවම් පෑවේ.
මේ කරන කියන හැම දෙයකටම වග කියන්න වෙනවා කියන්නේ ඒකයි. මම යෝජනා කරනවා කාට හරි බැනලා තියෙනවා නම් ඒකටත් වග කියන්න වෙනවා. කාගේ හරි හිතක් රිද්දලා තියෙනවා නම් ඒකටත් වග කියන්න වෙනවා. කවුද වග කියන්න ඕනේ? ඔව්වා අපි ගෙවන්න කර්මෙ පුච්චන්න බෑ, ගෙවන්න ඕන පින්නතුනේ. අශේපෙන්නේ කර්මෙ පුච්චන්න බෑ, ගෙවන්න ඕන. ඔව්ව ගෙවන්න ගත්තහමත් ලේසි නෑනේ. හිතන්නකො තිරිසං ආත්ම භාවයක ඉපදුනා කියලා. අර දැකලා තියෙනවද අර සමහර බල්ලෝ පූසෝ පැටව් ගහපුවාම අර පැටිය මරාගෙන කනව නේද? කනවනේ. සමහරක් එවුන් කනවා වල්ලනවා. ඒ කොහොමද වේද? ඔය කියනවා නේද තෝ මරාගෙන කනවා කියලා. පැහැදිලිද? මොන ආත්මේ හරි ගෙවනවා විඳවනවා. ඔය මිනිස්සු කියනෝනේ තොපිට කවදාවත් හරියන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද? කවදාවත් ඔය කියන්න බෑ හොඳේ. ඔය කවුද ගෙවන්න ඕනේ? පින්නතුනේ අපි ගෙවන්න ඕනේ. සමහරු කියනෝ නේද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. ඔය සමහර පවුල් තියෙනවා විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. රසාවක්වත් හම්බෙන පැලෙනවා කවදා හරි ඉරිසියාවෙන් බලන්නකො. පුපුරනෝ. අනුන්ගේ දේවල් වලට නම් හූල්ලන්න එපා පින්නතුනේ. ජීවිතේ පුරුදු වෙන්න කාට හරි මොකක් හරි ලැබෙනකොට සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න කාට හරි යම් කිසි දෙයක් ලැබෙනකොට ආශිර්වාද කරන්න. ඔය ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න. ඔයත් පොල් ගහලා තියෙනවද? ඔය මාළු පිනුවන්ට නෙමෙයි මං කියන්නේ අර. ඔය කියනෝ නේද ඔහෙන ගහපන් ඇඹරියන් කුඩුවයන් පොඩිවියන්. කවදාවත් ඕවා කරන්න එපා. එක අතකින් පොල් අපරාධ අනිත් අතකින් එන අකුසලය. කවදාවත් අනෙකට දෙස් දෙවොල් තියන්න එපා. උණුහරප කියන එක හෙට ඉඳන් නවත්තන්න. මට රහඳ වගේ විශ්වාසයි මෙව්ව කිව්වට හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය හන පළවෙනි බණ. ඔයත් ගැන ඕනම් බලන්න පුළුවන්. ඔය ඉඳගෙන ඉන්න කට්ටිය ඔහොම නැගිට්ටනම් බැලියගේ පිටිපස්සේ කට්ටිය කරුණාව. ආයෙත් කොටන්න කේන්තියනේ. මිනිස්සු බොහොම ඉක්මනට මොකද වෙන්නේ? හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි වෙන්නදුනේ. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. වෙනස් වෙච්ච ගමන් අර වේදේශිකා කියලා ගෘහපතිනියක් හිටියනේ. අහලත් ඇති මම මේවා කියලා තියෙනවා. වේදේශිකා හරි සංවරයි කරුණාවන්තයි. වේදේශිකාට කවදාවත් වේදේශිකාට කේන්ති යන්නේ. වේදේශිකා ගාව වැඩ කරේ කාලි කියලා ගෑනු ළමයි 16. වෙනදෙනි මම මේ කියන්නේ වේදේශිකාලා වෙන්නත් එපා කාලිලා වෙන්නත් එපා.
කාලිට එකපාරම හිතුණා මේ ස්වාමි දියණියගේ මේ කරුණාව ඇත්තමද කියලා බලන්න හිතුණා. වේදේශිකාට දැන් කේන්ති යන්න හේතුවකුත් නෑ අයියේ. I think වැරද්දක් නෑනේ. ඔය සමහරු වැරද්දක් වෙනකම් බලාගෙන ඉන්නවනේ. කාලිට හිතුණා වේදේශිකාවේ කරුණාව බලන්න. පහෝදා නැගිට්ටේ උදේ 10ට විතර. ඔය වේදේශික අහනවා මොකද පරක්කු වෙලා නැගිට්ටේ? කාලි කිව්වා නිකන්. ඇයි පින්නතුනේ කාලිට ඕන අවුස්ස ගන්නනේ. මං කියන්නේ කාලිලා වෙන්න එපා. වේදේශිකා සද්ද නැතුව හිටියා. දෙවෙනි දවසෙත් වේදේශිකා පරක්කු වුණා. පොඩ්ඩක් සැර වුණා. දැන් කාලි පුරුද්දට ගන්නවා. කාලි පරක්කු වෙලා නැගිටින්න. ඔහොම දවස් 5ක් 6ක් පරක්කු වෙනවා. පින්නතුනේ අග්ගල සූචින් ගහත්වා සීසම් පහරි. කවුද? ගත්ත වේදේශිකා දොරපොල්ල ගැහුවා කාටද නැගිටපු ගම? කාලිට ගැහුවා. කාලිගේ ඔළුව පැලිලා කාලි පාරවල් ගානේ දුවනවා මේන් වේදේශිකාවේ කරුණාව ගල්නවා කියලා. මොකටද පින්නතුනේ? කවුද පරක්කු වෙලා නැගිට්ටේ? කාලි. කුලප්පුනේ කවුද? අපිටත් ඕකම නෙමෙයිද වෙන්නේ? මොකටද අනුන්ගේ දේවල් වලට අපි කුලප්පු වෙන්නේ? ඒකට කියන්නේ මෝඩකම කියලා. දැන් කල්පනා කරන්න ඕන මම මෝඩයිද නැද්ද කියලා. අනුන්ගේ දේවල් වලට කලබල වෙන්න එපා. මොකද ඒ කලබල වෙන්න එපා කියන්නේ? මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. පැහැදිලිද? සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. මේ පින්නතුනේ ලොකු වෙලාවක් බණ කියන්න නැහැ. පැයක් ඉවර වෙලා තියෙන දැනට. ඔය සූස් ගන්න එපා ඉතින් වෙලාව යනවා. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. බලන්න ඕනේ අපි ළඟ ඉන්න මිනිස්සු ගාව මොන. ඔහොම කල්පනා කරන්න මං ගාවින් මිනිස්සු ගාව මොනවද තියෙන්නේ කියලා. කවුද මන් ළඟ ඉන්නේ? ඔය පවුලනේ ඉතින් අය මේ බිරිඳ දරුවෝ ස්වාමී අම්මා තාත්තා. දැන් බලන්න ඕනේ මගේ ස්වාමියා ගාව හොඳ ගතිගුණ තියෙනවද බිරිඳ ගාව තියෙනවද? දැන් ඉතින් පරක්කු වැඩි වෙන්න පුළුවන් සමහරට. වෙනතුනේ අනෙකගෙන්ද මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. කාගෙන්ද බලාපොරොත්තු වෙන්න ඕනේ? අපෙන් බලාපොරොත්තු වෙන්න ඕන මොනවාද? සත්පුරුෂකම අපෙන් බලාපොරොත්තු වෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මනුස්සකම අපෙන්ද අනෙකගෙන්ද? නේද? hina වුණොත් තමයි hina වෙන්නේ. කතා කරුවොත් තමයි කතා කරන්නේ. නැත්නම් කතා කරන්නේ නැහැ. අන්න අපි මනුස්සකම කාගෙන්ද හොයන්නේ? අපි සත්පුරුෂකම හොයන්නේ අනේකගේ. සමහරු කියනෝනේ දවුන්ට කරලා වැඩක් නැහැ කියලා. ඒ මොකද්ද අපේ තියෙන්නේ? අපි අර කෘතගුණ භාවය හොයන්නේ අනේකගෙන් නේ. ඒ අනේකගේ කෘතගුණෙන් අපිට වැඩක් තියෙනවද? හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. හොඳ සත්පුරුෂයෙක් වෙන්න. ඒකට අර පතිරූපදේශ වාසෝච පුබ්බේච කත මේවා හරියට බලපානවා පිනතුනේ. හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා ඉන්නේ එකේ
ජරාවට පත්වෙන්න කලින් ව්‍යාධියට පත්වෙන්න කලින් හරි අපූර්වට ඔය මිනිසත් භවයේ මැරෙනකොට මතක් වෙන්න ඕනේ මම වචනකින්වත් පව් කරලා නැහැ කියලා. සිතුවිල්ලකින්වත් විපතක් කරලා නැහැ කියලා මතක් වෙන්න ඕනේ. සියලු බුදුරුන්ගේ අනුශාසනාව සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. ඔච්චරයි පින්නතුනේ. මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දරුවන්ට විශේෂයෙන් සිහිපත් කරන්න ඔය ලැබිලා තියෙන තරුණ කාලයේ සමය අවදිය ඔය නාස්ති නම් වෙන්න එපා.